මේ ස්වාමීන් වහන්සේට අවුරුදු කීපයක් අවුරුදු 5කටත් අධික කාලයක් තිස්සේ පවතින බෙල්ල ප්‍රදේශයේ ස්නායු තදවීම හේතු කොටගෙන අත් දෙකටම පවතින හිරිය සහ වේදනාව එක්ක තමයි මගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ආවේ. ඉතින් අද මේ අපි කරනු ලබන්නේ දෙවනි දින සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ අද මේ කරන්නේ. අද මේ බෙල්ල ප්‍රදේශයේ එහෙම නැත්නම් සර්වයිකල් කියන මේ ප්‍රදේශයට අදාළ කොඳු වැට පෙළේ ග්‍රැවිය කශේරුකා සිරවීම එහෙම නැත්නම් අස්ථි දෙක අතර පවතින අන්තර් කශේරුකා මඩල සිරවීම තෙරපීම හේතු කොටගෙන ඇති වූ මේ ස්නායු තෙරපීම සඳහා කරනු ලබන ප්‍රතිකාරයක් තමයි මේ අවස්ථාවේ මේ සිද්ධ කරන්නේ. ඒ සඳහා අපි බුරුල්කාරක තෛල වර්ගයක් යොදලා මේ කශේරුකා අස්ථි අතර තියෙන අන්තර් කශේරුකා මඩල එහෙම නැත්නම් ඩිස්ක් අපි ඒ සඳහා ඒ සිරවීම ඉවත් කිරීම සඳහා දමනු ලබන තෛල වර්ගයක් තමයි මේ දාලා තියෙන්නේ මේ අවස්ථාවේ. ඊට අමතරව මේ ස්නායු තෙරපීම හේතු කොටගෙන මේ මාංශ පේශී තදවීම බුරුල් කිරීම සඳහා මේ කපින් තෙරපි එකක් අපි කරලා තිනවා. ඒ කපින් තෙරපි එක තමයි මේ ඔබට පෙනෙන්නේ.